හරි. අපි එහෙනම් පටන් ගමු ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් පාඩමේ 5 වෙනි පාඩම. හරි. එතකොට අද අපි කතා කරන්න යන්නේ ඉන්ට්‍රින්සික් වැලියු එක කොහොමද වෙනස් වෙන්නේ තියෙන දේවල් එක්ක. ඉස්සෙල්ලාම අපි බලනවා සෙන්ට්‍රල් බැංක් පොලිසිස් එක්ක ඉන්ට්‍රින්සික් වැලියු එකේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ෆොරෙක්ස් වල ඉන්ට්‍රින්සික් වැලියු එක ගත්තාම අපි කලිනුත් කතා කරා ඉන්ට්‍රින්සික් වැලියු එක කියන්නේ මොකක්ද කියන එක කට්ටියට අයිඩියා එකක් දැන් ඇති කියලා හිතනවා. මොකද මම දවස් දෙකක්ම කතා කරා ඉන්ට්‍රින්සික් වැලියු එක ගැන. මට කියන්න බාන්න ඉන්ට්‍රින්සික් වැලියු එක කියන්නේ මොකක්ද ෆොරෙක්ස් වල? මතක නැද්ද කාටවත්? හරි. ඉන්ට්‍රින්සික් වැලියු එක කියන්නේ යම් ඇසට් එකක හරිද? එහෙම නැත්නම් කරන්සි එකක රියල් වැලියු එක සත්‍ය වටිනාකම හරිද? fair value true or fair value on of an asset based on fundamental හරිද? ෆන්ඩමෙන්ටල් එක ගත්තාම යම් ඇසට් එකක ස්ටොක් එකක් ගත්තොත් ඒකේ වටිනාකම කොමඩිටි එකක් ගත්තොත් ඒකේ වටිනාකම එතකොට වටිනාකම තමා වැලියු එක තමා ඉන්ට්‍රින්සික් වැලියු එක කියන්නේ සත්‍ය වටිනාකම ප්‍රයිස් එක කියන්නේ මිල එතකොට මිල ටෙම්පරරි අඩු වැඩි වෙන්න පුළුවන් එවලට පවතින දේවල් එක්ක හියුමන් සයිකොලොජි එකත් එක්ක ෆොරෙක්ස් වල ට්‍රේඩර්ස් ලාගේ හියුමන් සයිකොලොජි එකත් එක්ක ඒ කට්ටිය බයි දාන ප්‍රමාණය සෙල් දාන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන් ප්‍රයිස් එක කියන එක. හැබැයි ඉන්ට්‍රින්සික් වැලියු එක බලපානවා ප්‍රයිස් එක වෙනස් වෙන්න. ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනකොට ඔටෝමැටිකලි ප්‍රයිස් එකත් වැඩි වෙනවා. ඉන්ට්‍රින්සික් වැලියු එක අඩු වෙනකොට යම් ඇසට් එකක තියෙන සත්‍ය වටිනාකම අඩු වෙනකොට මිලත් ඒ හා සමානව අඩු වෙනවා. එතකොට අපි හැමතිස්සෙම ඉන්ට්‍රින්සික් වැලියු එක මොන පැත්තටද වැඩි වෙනවද අඩු වෙනවද කියලා දැනගෙන අපි ට්‍රේඩ් කරන්න ඕනේ. නැත්තම් අපි ටෙක්නිකලි ඇනලයිස් කරගෙන ගියොත් අපේ අපි දාන ට්‍රේඩ්ස් වැරදි පැත්තට යන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගෝල්ඩ් එක ගත්තොත් හරිද? ගෝල්ඩ් එක මේ වෙලාවේ තියෙන ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකත් එක්ක හරිද? රෂ්යා යුක්‍රේන වෝ එක ඊට පස්සේ ඊශ්‍රායල් හමාස් වෝ එක ඔය දෙක ඇමරිකාව ඒකට දෙන සපෝට් එක ඒකත් එක දැන් අද මම නිවුස් එකක් දැක්ක මට ඒක ෆුල් අහන්න බැරි වුණා හමාස් සාමගි උසුන් වලට කැමති වෙලා තියෙනවා. එතකොට ඔන්න පීස් ස්ටොක් එකක් එද්දී ඔන්න කට්ටිය එතකොට ගොඩක් වෙලාවට ගෝල් ප්‍රයිස් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි ඇමරිකාව රෂ්යා එතන වෝ එකට ඉන්වෝල්ව් වෙන්න යන මේකක් පේන්නේ. එහෙම වුණොත් නැවත ගෝල්ඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඔය දේවල් බලපානවා ගෝල්ඩ් වල ඉන්ට්‍රින්සික් වැලියු එකට වටිනාකමට. මොකද එතකොට සේෆ් හෙවන් ඇසට් එකක් විදිහට ඒවට වටිනාකම ඇවිල්ලා තියෙනවා. හරිද? In traditional finance, intrinsic value means a true or fair value asset based on the fundamental. Fundamental data එක මේකේ වටිනාකම වෙනස් වෙන එක තමයි අපි බලන්න ඕනේ. In forex, intrinsic value comes from the real economic worth of a currency influenced by a country's GDP, gross domestic products growth එක GDP එක මත inflation එක මත
ඉන්ට්‍රස්ට් රේට් මත මේ ඉන්ට්‍රින්සික් වැලියු එක බලපානවා. ඒ වගේම සෙන්ට්‍රල් බැංක් පොලිසිස් ඊට පස්සේ ජියෝපොලිටිකල් ස්ටැබිලිටි එකත් එක්ක මේක වෙනස් වෙනවා. Example, if the US economy is strong, the intrinsic value of the USD rises relative to weaker economics, regardless of short-term speculation. එතකොට strong economy එකක් තියෙනකොට US dollar එකේ intrinsic value එක වැඩි වෙනවා. economy එක අඩු වෙනකොට ඒකේ තියෙන intrinsic value එක අඩු වෙනවා. එතකොට මේක අපි කලින් දවසකත් පළවෙනි දවසෙත් අපි මේක කතා කරා. හරි ඊට පස්සේ real supply and demand in forex. හරිද? forex වල සත්‍ය supply සහ demand එක මොන විදිහටද බලපාන්නේ? Forex market are influenced not only by traders speculations. ඒ කියන්නේ traders ලා හිතන විදිහට වඩා වෙනස්. ඒ කියන්නේ traders ලා ඇවිල්ලා trade කරන විදිහට supply and demand එක හැදෙන්නේ නැහැ. එතකොට මේකට බලපාන දේවල් ටිකක් තියෙනවා. හරිද? Not only by traders speculation but also by genuine supply and demand for currency. හරිද? එතකොට forex market එකට ඇවිල්ලා එහෙම නැත්නම් ඉන්න traders ලගේ ගෙස් කිරීම මත ඒ කියන්නේ මේක මෙතනට යයි මේක මෙතනට හැරෙයි කියන එක මත නෙමෙයි real genuine supply and demand එක currencies වලට බලපානවා. එහෙම බලපාන key drivers තමයි trade flow එක. හරිද? companies buying foreign goods services need foreign currency increase demand. හරිද? trade flow එකත් එක්ක හරිද? දැන් ජපානය වගේ රටක් ගත්තොත් ජපානයෙන් ගොඩක් කට්ටිය වාහන ඉම්පෝර්ට් කරගන්නවා. එතකොට ජපානය හොඳ එක්ස්පෝර්ට් කන්ට්‍රි එකක් වෙහිකල් වලට. වෙහිකල් ඊට පස්සේ මැෂිනරි ඒවා. හරිද? මැෂිනරි ඉලෙක්ට්‍රොනික්ස් ගොඩක් ජපාන් එක්ස්පෝර්ට් කරනවා. එතකොට අනිත් රටවල් ඉම්පෝර්ට් කරනකොට හරිද? අනිත් රටවල් ඒ දේවල් ගන්නකොට හරිද? ඒ රටේ මුදල් අවශ්‍ය වෙනවා. හරිද? එතකොට අපිට ජපානයෙන් අපේ රුපියල් ටික දීලා වාහන ගෙන්නන්නේ නැහැ. අපි කරන්නේ අපේ රුපියල් ටික ජැපනීස් යෙන් වලට හරවලා ජැපනීස් යෙන් තමයි ජපානයට යවන්නේ. එතකොට අපි ජැපනීස් යෙන් මිලදී ගන්නකොට හරිද ලෝකේ තියෙන හැම රටක්ම ජැපනීස් යෙන් මිලදී ගන්නකොට ඒ රටේ කරන්සි එකට ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. හරිද? එතකොට හයි ඩිමාන්ඩ් එකක් එනවා. මොකද ලොකු ගොඩක් ප්‍රොඩක්ෂන්ස් කම්පැනිස් ඒ දේවල් ප්‍රොඩියුස් කරන හින්දා ට්‍රේඩ් ෆ්ලෝ එකේදී එක්ස්පෝර්ට්ස් වැඩි වෙනකොට හරිද ලංකාවේ වුණත් එක්ස්පෝර්ට්ස් වැඩි කරන්න ඕනේ. දැන් ගොඩක් ලංකාවේ එක්ස්පෝර්ට්ස් ටුවරිසම් ගොඩක් වැඩි කරනවා. දැන් ටුවරිසම් පැත්තට ලොකු රජය ලොකු සහයක් දෙනවානේ. හරිද? ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේසස් වලට හරිද ගවර්න්මන්ට් එක ගොඩක් දේවල් කරනවා. දැන් සීගිරිය ගත්තොත් ගොඩක් මම දැක්කා කම්ප්ලේන්ට් කරනවා වොෂ්රූම්ස් වල යටිතල පහසුකම් මදි කියලා. හැබැයි ටුවරිසම් පැත්තට ගියොත් එහෙම මම දැකලා තියෙනවා සීගිරියේ ෆොරින් වොෂ්රූම්ස් ටොයිලට්ස් හොඳ ක්ලීන් එකේ තියෙනවා. කොයි වෙලාවකවත් අපරිසිදු බෑඩ් ස්මෙල් එකක් එන විදිහට නැහැ. හරිද? ලෝකල් කට්ටියගේම කොහොමද දන්නේ නැහැ. මොකද මම හැමතිස්සෙම යද්දී ටුවරිස්ට් වොෂ්රූම්ස් හොඳට ක්ලීන් එකට තියෙනවා. හරි? එතකොට ඒ වගේ හැමතැනකම අනුරාධපුරේ ගත්තත් පොළොන්නරුව ගත්තත් ටුවරිසම් පැත්තට හොඳ යටිතල පහසුකම් සලසලා තියෙනවා. හරිද? මොකද ටුවරිස්ට්ලා ඇට්‍රැක්ට් කරගන්න ඕනේ. අර වගේ තැනකට ගිහිල්ලා බෑඩ් මේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරොත් එහෙම ටුවරිස්ට්ලා එන්න කැමති වෙන්නේ නැහැ. මේ රට මේ වගේ එකක් කියලා. එතකොට ටුවරිසම් පැත්තෙන් එක්ස්පෝර්ට්ස් පැත්තෙන් හරිද ෆොරින් එම්ප්ලොයිමන්ට් පැත්තෙන් අපි පුළුවන් තරම් පිටරට මුදල්
ලංකාවට ගෙන්න ගන්න ඕනේ. එතකොට ට්‍රේඩ් ෆ්ලෝ එක එතකොට අපේ කරන්සි එකට ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. ඊට පස්සේ investment flow, foreign direct investment or stock bond purchases require converting currencies. එතකොට investment flow එක දැන් ගොඩක් ඇමරිකාව ගොඩක් කරන්නේ මේක. හරිද? foreign direct investments stocks bond ඒ කට්ටිය දීලා තියෙනවා. එතකොට foreign currencies US dollars වල ඇමරිකාවේ ඉන්වෙස්ට් කරන්න එනකොට ඒ කට්ටියගේ currencies මේවට US dollars වලට කන්වර්ට් කරගන්නවා. එතකොට එතනදී ඩිමාන්ඩ් එකක් හම්බ වෙනවා. Central banks they buy sell currencies to control exchange rate. Central banks හැමතිස්සෙම buy and sell කරනවා currencies ඒ කට්ටියගේ exchange rate එක control කරගන්න. ඒ රටට හොඳ value එකක් ගේන්න ඒ කට්ටිය buy and sell කරනවා currencies. Tourism and remittance. People traveling or sending money across borders contribute to real demand. හරිද? එතකොට මිනිස්සු ට්‍රැවල් කරනකොට ලංකාව වගේ රටක් ලංකාව තමයි ලෝකේ දැන්ට තියෙන ට්‍රැවල් කරන්න හොඳම ඩෙස්ටිනේෂන් එක විදිහට පත් වෙලා තියෙන්නේ. එතකොට ලංකාවට හොඳ ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා ඒ දේත් එක්ක. හරිද? මිනිස්සු හොඳයි ටූරිස්ට්ලාට සලකන විදිය හොඳයි. හරිද? බලන්න තියෙන ඒවා ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ නේචර් පැත්තට වැඩි. හරිද? නේචර් කල්චර් ලංකාවේ කල්චර් එක නේචර් එක ලස්සන හින්දා ගොඩක් ඇට්‍රැක්ෂන් එක තියෙන හින්දා ලංකාවට ගොඩක් මිනිස්සු එනවා. එතකොට US ඩොලර්ස් තමයි කට්ටිය ගේන්නේ. ගෙනල්ලා ඒ කට්ටිය ඒක කන්වර්ට් කරගෙන එහෙන් කන්වර්ට් කරගෙනව නැත්නම් ලංකාවට ඇවිල්ලා අරයිවල් එකේ තියෙන බැංක්ස් වලින් ඒ කට්ටියට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. එළියට ඇවිල්ලා එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන්. Connection between intrinsic value and supply or demand. Intrinsic value act like a gravitational pull even if speculation purchase a currency pair too high or too low. Eventually, real supply demand forces move it back toward its fair value. එතකොට මේ දේවල් ගොඩක් බලපානවා intrinsic value එක supply and demand එකට. example එකක් විදිහට ගත්තොත් euro USD rises to high beyond Europe economic strength. එතකොට European countries වල economy එකේ strength එක බලපානවා euro USD එකේ මිල වැඩි වෙන්න. හරිද? Exporters may struggle leading to less euro demand. The market corrects. හරිද? exports කරන කට්ටිය struggle කරනවා. ඒ කට්ටිය බලන්නේ leading to less euro demand. demand එකේ euro වල demand එක අඩු කරන්න බලනවා import කරන කට්ටිය. හරිද? The market corrects. එතකොට ඒවත් එක්ක market එක වෙනස් වෙනවා. If currency is undervalued, හරිද? Investors see opportunity, demand rise, brings price back up. එතකොට currency එක අඩු වෙනකොට හරිද? currency value එක අඩු වෙනකොට investors ලාට පේනවා opportunities. හරිද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ රුපියල අඩු වෙනකොට හරිද? රුපියල බාල්දු වෙනකොට හරිද? රුපියලේ value එක අඩු වෙනකොට ඩොලර් එකක් ආපුවහම හරිද? දැන් ටුවරිස්ලා ලංකාවට එනකොට ඩොලර් එකක් මාරු කරපුවහම ඒගොල්ලන්ට ලොකු ප්‍රමාණයක් හම්බ වෙනවා. හරිද? අපි හිතමුකෝ දැන් තියෙන්නේ 350යි කියලා. ඒ කට්ටිය ඩොලර් එකකට 350ක් හම්බ වෙනවා. හරිද? ඩිමාන්ඩ් එක අඩු වෙච්චාම. හරිද? ඩිමාන්ඩ් එක වැඩි වෙච්චාම ඒ කට්ටියට හම්බ වෙන්නේ අඩු වැලියු එකක්. රුපියල් 300ක් වගේ තමයි දැන් හම්බ වෙන්නේ. කලින් 320යි 330යි 350යි 330ට 320ට ගියා. හරි. එතකොට ඉන්වෙස්ටර්ස්ලා
එතකොට ඒගොල්ලන්ට ලොකු මුදලක් හම්බ වෙනවා ඒ රටෙන්. හරිද? එතකොට ලොකු මුදලක් ඒ කට්ටියට ගන්න පුළුවන් හින්දා ඒ කට්ටිය ඇවිල්ලා ඉන්වෙස්ටර්ස්ලා ආපහු එනකොට ආපහු ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට කොහොමද මේ ඉන්ට්‍රින්සික් වැලියු එක බලපාන්නේ? හරිද? එතකොට ඩිමාන්ඩ් එකක් ඇති වෙනකොට හරිද? අනිත් රටවල් බලනවා ඊට පස්සේ ඒක බස්සන්න. හරිද? ඉන්ට්‍රින්සික් වැලියු එක අඩු වෙනකොට ඔපචුනිටිස් වැඩි වෙනකොට ආපහු ඩිමාන්ඩ් එක ටික ටික වැඩි වෙනවා. මොකද ඉන්වෙස්ටර්ස්ලා ඒකේ ඔපචුනිටිස් දකිනකොට. How traders use this? ට්‍රේඩ් කරන කට්ටිය කොහොමද මේක පාවිච්චි කරන්නේ? Fundamental analysis. Look at economic indicators to estimate currency's intrinsic value. හරිද? එතකොට fundamental analytics කරන කට්ටිය හරිද? fundamentally analyze කරන කට්ටිය බලනවා economic indicators to estimate. හරිද? intrinsic value එක අඩු හෝ වැඩි වෙනවද කියන එක ඒ කට්ටියට estimate කරන්න පුළුවන්. මෙන්න මේ කරුණ නිසා මේක අඩු වෙන්න පුළුවන්. හරිද? central bank rate cut එකක් ගියොත් intrinsic value එක අඩු වෙන්න පුළුවන්. හරිද? unemployment rate එක වැඩි වුණොත් හරිද? GDP එක අඩු වුණොත් හරිද? ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් ඉන්ට්‍රින්සික් වැලියු එක අඩු වෙනවා කියලා ඒ කට්ටියට එස්ටිමේට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ price actions use කරලා, ඒ කියන්නේ supply and demand zones හොයාගෙන හරිද මේ කට්ටියට ට්‍රේඩ් කරන්න පුළුවන්. On charts areas where real buyers sellers previously entered. හරිද? institutional orders කලින් demand and zones හැදිච්ච තැන්, demand and supply zones හැදිච්ච තැන් බලලා මේ කට්ටියට අපිට trades ගන්න පුළුවන්. Often mark level where price reacts. These zones are reflections of real demand supply imbalances. එතකොට මේ අපිට බලන්න පුළුවන් මාකට් එකේ supply zones, demand zones. එතකොට කලින් හැදිච්ච ඒවත් එක්ක කොයි හරියද සප්ලයි එක හැදිලා තියෙන්නේ, කොයි හරියද ඩිමාන්ඩ් එක හැදිලා තියෙන්නේ කියලා බලලා ඒ අතරේ ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් ඒවත් එක්ක බලලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. Long term traders align trades with intrinsic value while short term traders use chart supply demand zones to find entries. එතකොට long term traders ලා. එතකොට අපි traders ලා ගත්තොත් traders ලා categories හතරකට කඩනවා. හරිද? scalpers ලා, day traders ලා හරිද? ඒ කට්ටිය quick opportunities බලන්නේ. හරිද? සමහර කට්ටිය opportunities වලට නෙමෙයි trade කරන්නේ. එතකොට lost වෙනවා. හරිද? ඊට පස්සේ ඉන්නවා swing traders, position traders. හරිද? swing traders, position traders ලා long term trades තමයි දාන්නේ. හරිද? දැන් මම ගත්තත් ඔයගොල්ලන්ට පේනවා oil එහෙම මේ වෙලාවේ price අඩු වෙනකොට buy කර තියනවා. හැබැයි profit වෙන්නේ නැහැ. හරිද? දැන් සතියක් තිස්සේ මම පල්ලෙහාට එනකොට buy කරලා take profit add කරලා තියනවා. ඒකට reason එක ආපහු demand එකක් ඇති වෙනකොට oil වලට ආපහු මොකද මේ දවස්වල මේ අඩු වෙන්න හේතුව supply එක වැඩි. හරිද? අපි ඊයේ දවසේ කතා කරා එක ඊයේ live trading එකේදී කතා කරා අපි search කරලා බැලුවා ඇයි oil එක අඩු වෙන්නේ? එතකොට රටවල් වල supply එක වැඩි, demand එක අඩුයි. හරිද? එතකොට over supply එකක් යන හින්දා market එක අඩු වේගෙන යනවා. කොයි වෙලාවක හරි Middle East war එක වෙනස් වුණොත් එහෙම හරිද? ආපහු demand එකක් එනවා. හරිද? එතකොට oil producing countries වල මොකක් හරි ගැටලු සහගත දෙයක් ආවොත් demand එක වැඩි වෙලා supply එක අපිට block වුණොත් කොහෙන් හරි අපිට demand එක ඇවිල්ලා market එක up වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් oil එක consolidate වෙන price levels දෙකක් තියෙනවා. එතකොට අපි කරන්නේ long term තියාගෙන trade කරන එක. එතකොට
ඒ අනුව අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද ස්කැල්පින් ඩේ ට්‍රේඩින් කරනවට වඩා ලොන්ග් ටර්ම් අපිට ට්‍රේඩ් හෝල් කරන් තියාගන්න පුළුවන් නම් අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඊළඟට බලමු how interest rate yield affects to intrinsic value. හරිද? interest rates yields කොහොමද intrinsic value එකට බලපාන්නේ කියන එක. Each currency is tied its country's central bank rate. හරිද? හැම රටකම currency එක ඒ central bank එකත් එක්ක එකතු කියන්නේ එකට තියෙන්නේ. හරිද? උදාහරණයක් ගත්තොත් federal funds rate is the US. හරිද? federal funds rate එක dollar rate එක federal එකත් එක්ක fed එකත් එක්ක tie වෙලා තියෙන්නේ. හරිද? ECB කියන්නේ European Central Bank main refinancing rate in Eurozone. හරිද? Eurozone එකේ තියෙන countries එක්ක ඒ තියෙන rate එක European Central Bank එකත් එක්ක එකට තියෙන්නේ. හරිද? higher interest rate හරිද? interest rate එක වැඩි නම් investors earn money by holding assets in that currency. හරිද? එතකොට interest rate එක වැඩි වෙනකොට හරිද invest කරන කට්ටිය ඒ කියන්නේ අපි position tradersලා කියලා ගමු. හරිද? position tradersලා කරන්නේ low interest rate එකක් තියෙන currency එකක් sell කරලා high interest rate එකක් තියෙන currency එකක් purchase කරලා තියෙනවා buy කරලා තියෙනවා. එතකොට ඒ කට්ටියට එනවා interest එකක්. ඒකට අපි මොකද්ද කියන්නේ? trading කරනකොට කො කට්ටිය trade කරනවා නේද? හරි ජූඩ් ෆර්නැන්ඩෝ දාලා තියෙනවා පසුගිය පාඩම් වලට සහභාගී වෙන්න බැරුණා. ඒවයි රෙකෝඩින් ටික එවන්න කියලා YouTube එකේ තියෙනවා. හරිද? YouTube එකේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන සෙට් එකේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසයි දෙවෙනි දවසයි පාඩම් ටික තියෙනවා. ඒ ටික බලන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් කතා කරේ මොකද්ද? ඉන්ට්‍රස්ට් රේට් එක. හරිද? අපි එතකොට ඒක බලන්නේ කොහොමද අපි ට්‍රේඩ් කරනකොට කට්ටිය දාන්න chat එකට high interest rate එකක් අපි high interest rate එකක් තියෙන currency එකක් buy කරනවා low interest rate එකක් තියෙන currency එකක් sell කරලා. එතකොට අපිට එකතු වෙනවා ගාණක් පොලියක් interest එකක් අපිට හම්බ වෙනවා. හරි? එතකොට ඒක බලන විදිහ කොහොමද? ඒකට කියන නම මොකක්ද? දන්නේ නැද්ද කට්ටිය ඒක? හරි මම මේවා කලින් පාඩම් වල live trading වල කියලා දීලා තියෙනවා. කෝ කට්ටිය actively participate කරන්න හරිද ඉන්න ප්‍රමාණය actively participate කරන්න මොකද මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ දැනුමක් ඇතුවද ඉන්නේ දැනුමක් නැතුවද ඉන්නේ කියන එක. හරිද? ඔව් ආනන්ද ජයකොඩි මොකද්ද කියන්නේ ඒකට? හරි. කෞශල්‍ය හරි කෞශල්‍ය හරි. හරි. වෙනුර swap එක. හරිද? SWAP. හරිද? SWAP swap එක. හරිද? එතකොට ඒක කොහොමද බලන්නේ? ඒක කොච්චරක් හම්බ වෙනවද කියලා කොහොමද බලන්නේ?
බලන විදිහ දන්නවද? හරිද? සැප් එක කොච්චරක් හම්බ වෙනවද? මොන පැත්තටද හම්බ වෙන්නේ? හරි. ඕගලන්ට පුළුවන් ට්‍රේඩින් ඇප් එක ගත්තොත් එහෙම හරිද? මාකට් වොච් එක තියෙනවා. view මාකට් වොච්. හරිද? මාකට් වොච් එකට ගිහිල්ලා හරිද? මෙතන ගන්න අපි ගමු ගෝල්ඩ් එක. හරිද? ගෝල්ඩ් එක සැප් එක අපිට හම්බ වෙන්නේ බයි කරොත්ද සෙල් කරොත්ද? හරි. දැන් මෙතන දැන් මම ඕපන් කරන් ඉන්න එකක් තමයි සැප් එක. සාමාන්‍ය ගෝල්ඩ් නම් සෙල් කරොත් හම්බෙන්නේ. ඔව් සෙල් කරොත් සැප් එක එකතු වෙනවා. බයි කරොත් සැප් එක අඩු වෙනවා. ඔයිල් වල හරි අපි ගමු USD JPY හරිද? USD JPY වල දැන් අපිට ඕනම කරන්සි එකක් ගත්තොත් එහෙම හරිද? අපි USD JPY ගත්තොත් right click කරා මෙතන තියෙනවා specification හරිද? specifications වල ඕගලන්ට බලන්න පුළුවන් swap rate එක හරිද? swap rate එක කීයද? හරිද? Monday වලට එකයි. හරි sorry මෙතන තියෙනවා swap මේ තියෙන්නේ rate එක හරිද? long හරිද? buy කරොත් එහෙම හරිද? 6.78ක් අපිට හම්බ වෙනවා. හරිද? swap long හරිද? අපි USD JPY buy කරොත් 6.78ක් හම්බ වෙනවා. ඒ කියන්නේ buy කරනවා කියන්නේ අපි USD JPY නේ. USD buy කරනවා Japanese yen sell කරලා. හරි. එතකොට අපිට සබ් එක එකතු වෙනවා කියන්නේ හරිද 1 lot එකකට 6.78ක් හම්බ වෙනවා කියන්නේ හරිද ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කාගේද ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි USD සර්. USD වල හරිද ඩොලර් වල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි හින්දා තමයි අපි බයි කරලා තියෙන්නේ වැඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවන කරන්සි එක අඩු ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවන එකෙන් ඒව විකුණලා හරිද එතකොට අපි සෙල් කරනවා කියන්නේ ෂෝට් කරනවා කියන්නේ අපි වැඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන එක විකුණලා ඒ කියන්නේ US ඩොලර් විකුණලා අපි බයි කරලා තියෙන ජැපනීස් යෙන්. එතකොට අපිට වැඩි ඉන්ට්‍රස්ට් එකක් කැපෙනවා. හරි? බැංකු වල යන එතකොට බැංකුම තමයි අපි සෙන්ට්‍රල් බැංක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට මේ විදිහට ඒවැ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක ওই විදිහට අපිට සබ් එක එකතු වෙනවා හෝ අඩු වෙනවා. එතකොට සබ් රේට් එකතු වෙන ප්‍රමාණවල තියෙනවා. හරිද? මන්ඩේ එකයි ටියුස්ඩේ එකයි වෙන්ස්ඩේ 3යි. හරිද? වෙන්ස්ඩේ ඇයි 3ක් කැපෙන්නේ? මේවා මම කලින් කියලා දීපු කලින් ක්ලාසස් වල කියලා දීලා තියෙනවා. ඇයි බදාදාට 3ක් කැපෙන්නේ? සැටර්ඩේ සන්ඩේ වලට සර්. හරියට හරි. හරිද? සැටර්ඩේ සන්ඩේ වලට කැපෙන්නේ බදාදාට. එතකොට සතිය දවස් 7ක් තියෙනවානේ. එතකොට සෙනසුරාදා ඉරිදා ඇඩ් වෙන්නේවත් කැපෙන්නේවත් නැහැ. හරිද? එතකොට ඒක ඇල්ලෙන්නේ බදාදාට. එතකොට බදාදා වෙද්දි 3ක් එකතු වෙනවා. තුන් පාරක්, ඒ කියන්නේ තුන් ගුණයක් සැප් එක එකතු වෙනවා. කැපෙනවා නම් තුන් ගුණයක් කැපෙනවා. එතකොට අපිට අපි බැරි වෙලාවත් USD JPY සෙල් කරලා තියෙනවා නම් හරිද? අඟහරුවාදට කලින් ක්ලෝස් කරගන්න එක හොඳයි. නැත්නම් ස්වැප් එක තුන් ගුණයක් වෙලා බදාදාට එකතු වෙනවා. හරිද? මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක බලන විදිහ දන්නවද? හරිද? බැංකුවල ඉන්ට්‍රස්ට් රේට් එක බලන්න පුළුවන්.
වෙබ්සයිට් එක investing.com හරිද? investing.com එකේ economic calendar එකට යන්න. මම ඒකේ link එක ඔයගලන්ට දාන්නම්. හරිද? හරිද? මෙතන investing.com කියන එකට ගිහුව type කරා. හරිද? investing.com type කරා. එතන තියෙනවා මෙතන economic calendar කියලා තියෙනවා. මම ආයෙ පෙන්නන්න. investing.com මෙතන තියෙනවා economic calendar. economic calendar එකට ගියපුවහම ඒකේ පල්ලෙහා තියෙනවා central bank rates. හරිද? මෙන්න මෙතන තියෙනවා Fed එකේ. ඒ කියන්නේ Fed ECB මේවා අපි ලබන සතියේ කතා කරනවා ලබන සතියේ පාඩම central banks ගැන. හරිද? එතකොට Fed කියන්නේ මොකද්ද? Federal Reserve. ඇමරිකාවේ interest rate එක 4.25. හරිද? එතකොට ඊළඟ මීටින් එක තියෙන්නේ FOMC එක තියෙන්නේ ඔක්තෝබර් 29. එතකොට රේට් එක අඩු වෙනවද වැඩි වෙනවද ගොඩක් වෙලාවට රේට් කට් එකකට යයි කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ ECB European Central Bank Bank of England. එතකොට SNB කියන්නේ Swiss National Bank. හරිද? SNB කියන්නේ හරිද? Swiss National Bank SNB කියන්නේ Swiss National Bank RBA කියන්නේ Reserve Bank ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් බැංක් එක. එතකොට Swiss Bank එකේ Swiss National Bank එකේ interest rate 0. හරි? Bank of Japan BOJ හරිද? 0.5යි. සමහර දවස්වලට මේක යනවා ඍණ. හරිද? ඍණ යනවා කියන්නේ හරිද? ඍණ යනවා කියන්නේ බැංකුවට සල්ලි දැම්මොත් සල්ලි කැපෙනවා. ජපානයේ එහෙම කරන්නේ බැංකුවල සල්ලි තියාගන්න එපා. ඒවා ඉන්වෙස්ට් කරන්න වෙන බිස්නස් වලට. හරිද? bonds yield හරිද? බිස්නසස් වලට යොදවන්න කියන එකට හේතුව තමයි මේවා ඍණ යන්න හේතුව. බැංකුවේ තිබ්බොත් එහෙම සල්ලි කැපෙනවා. එතකොට මිනිස්සු බැංකුවල සල්ලි තියාගන්න කැමති නැහැ. ඒවා බිස්නස් වලට යොදවනවා. ඒකයි මේවා අඩු වෙන්න හේතුව. ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරපුවාම CBR කියන්නේ Central Bank of Russia. හරිද? Central Bank of Russian Federation. හරිද? එතකොට රෂියා වල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි. එතකොට ඉන්වෙස්ටර්ස්ලා ඒ රටේ ඉන්වෙස්ට් කරන එක වැඩි. ඒ රටේ කට්ටිය ඩිපොසිටර්ස්ලා ඩිපොසිට් කරන ප්‍රමාණය වැඩි. හරිද? එතකොට හයි ඉන්ට්‍රස්ට් රේට් එකක් CBR වල රෂියා වල ගෙවනවා. හරිද? හැබැයි මිනිස්සු ඉන්වෙස්ට් කරන්න බයයි. මොකද යුද්ධ තියෙන හින්දා. රෂියා යුක්‍රේන වෝ එක තියෙන හින්දා ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරත් වෝ එකක් තියෙනකොට ඉන්වෙස්ට් කරන ප්‍රමාණය අඩු වෙනවා. හරිද? එතකොට මේ වගේ තියෙනවා සෙන්ට්‍රල් බැංක් රේට්ස්. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් රේට්ස් තියෙනවද. එතකොට මේ රේට්ස් එක්ක සප් එක මොන පැත්තටද යන්නේ කියන එක බලන්න පුළුවන්. හරිද? එතකොට යූරෝ USD සෙල් කරොත් තමයි අපිට මොකද යූරෝ සෙල් කරලා US ඩොලර්ස් ගන්නවා. එතකොට US ඩොලර් ගන්නවා කියන්නේ US ඩොලර් වල රේට් එක වැඩි. හරිද? එතකොට රේට් එක වැඩි කියන්නේ සෙල් වලට තමයි
අපිට සබ් එක එකතු වෙන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. හරි. අපි ආපහු යමු පාඩමට. ඒ වගේ එතකොට ඉන්ට්‍රස්ට් රේට් ඔයගලන්ට සැරෙන් සැරේ බලා ගන්න පුළුවන් කාගේද වැඩි කියන එක. ඊට පස්සේ ඉස්සරහට අඩු වෙනවද වැඩි වෙනවද කියන ඒවත් අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඒව මම ලබන සතියේ කියන්නම්. ඕගලන්ට පුළුවන් ඒකත් මම ඒක ලබන සතියේ දෙන්නම්. TME group එකේ හරිද? මේ සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඩොට් ප්ලොට් එකෙන් අපිට බලන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් රේට් එක මේ රේට් එකේ ඉන්නවද කියන එක. හරිද? ටාගට් රේට් එක BPS වලින් තියෙන්නේ. එතකොට වැඩි ප්‍රතිශතයක් ඉන්නේ 375යි 400යි කියන ලෙවල් එකේ. හරිද? මේවා බලන විදිය මම ලබන සතියේ කියලා දෙන්නම්. හරිද? ඩොට් ප්ලොට් එකෙන් කොහොමද බලන්නේ කියන එක. හරි? එතකොට අපි හිටියේ මෙතන එතකොට ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙනකොට ඉන්වෙස්ටර්ස්ලා ලර්න් කරන අඩුයි. So all else equal, a currency with high interest rate tends to have higher intrinsic value. හරිද? high interest rate එකක් තියෙන එකට higher intrinsic value එකක් තියෙනවා. ඊළඟට bond yields and forex. හරිද? bond yields කියන්නේ මොනවද? බැඳුම් කර. හරිද? Beyond short-term rates, traders also watch government's bond yield. හරිද? එතකොට forex trades කරන කට්ටිය බලන්න ඕනේ government's bond yields වල rate එක කොහොමද කියලා. Bond yields reflect both interest rate expectations and investor demand. If US Treasury yields rise, it signals investors, ඒ කියන්නේ treasury yields වල rate එක වැඩි වුණොත් එහෙම investors expect high future Fed rate. Investors require more return to hold US debt. US demand increases. Thus, yields equal markets real-time pricing of intrinsic value. එතකොට yields කියන ඒවත් බලපානවා market එකේ real-time pricing of intrinsic value. හරිද? intrinsic value එක අඩු වැඩි වෙන්න මේ yields වල තියෙන rate එකත් බලපානවා. මොකද ඒකත් එක්ක ඉන්වෙස්ටර්ස්ලා බලනවා රේට් එකක් හයි රේට් එකක් එනකොට ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනවා. හරිද? Why rates and yields affect intrinsic value? ඇයි rates and yields affect වෙන්නේ බලපාන්නේ කොහොමද intrinsic value එකට? එකක් තමයි capital flow එක. Global investors chase higher return. හරිද? ලෝකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා higher return එකක් බලාපොරොත්තු වෙනකොට if the US trades foreign capital flow into buy dollars and US assets. එතකොට ඉන්වෙස්ටර්ස්ලා high return එකක් බලාපොරොත්තුවෙන් ඉන්වෙස්ට් කරන්නේ. එතකොට United States වල rates වැඩි වෙනකොට හරිද? foreign capital flow එක. ඒ කියන්නේ විදේශ මුදල් රට ඇතුළට ගලාගෙන එනකොට US ඩොලර් එකේ සහ
US assets වල stocks වල demand එක වැඩි වෙනවා. නේද? demand එක වැඩි වෙනවා USD එකේ demand එක වැඩි වෙනකොට intrinsic value එක වැඩි වෙනවා. හරිද? රට ඇතුළට investors-ලා ගොඩක් ඇමරිකාව බලන්නේ investors ලාගෙන් තමයි demand එක හදාගෙන රටට සල්ලි ගේන්නේ. එතකොට demand එක වැඩි වෙනකොට ඒ රටේ තියෙන stocks වලටයි ඩොලර්ස් ගොඩක් කට්ටිය buy කරනවා. ඩොලර්ස් buy කරනවා කියන්නේ US assets stocks buy කරනකොට US ඩොලර් එකට ඩිමාන්ඩ් එක ඇති වෙනවා. US ඩොලර් එකට ඩිමාන්ඩ් එක ඇති වෙනවා කියන්නේ intrinsic value එක වැඩි වෙනවා. opportunity cost of holding money. හරිද? අපි දැන් බැලුවා ජපාන් වල තියෙන්නේ 0.05යි. හරිද? අපි හිතමුකෝ if Japan has zero interest rate but the US has 5. US වල තිබ්බේ 4.5යි, ජපාන් වල තිබ්බේ දැන් තියෙන්නේ 0.5යි. Holding JPY means missing out on return. Traders prefer USD. එතකොට අපි දැන් බැලුවා මෙතන ඉන්වෙස්ටින් එකට ගියපුවාම හරිද? ෆෙඩ් එකේ තියෙන්නේ US ඩොලර් එක රේට් එක 4.25යි. Bank of Japan 0.5යි. එතකොට ජැපනීස්ෙන් හෝල් කරන් ඉන්න එක රිටර්න් එකක් ගේන්න එක නෑ. එතකොට ඒ කට්ටිය කරන්නේ ජැපනීස්ෙන් සෙල් කරලා US ඩොලර්ස් බයි කරන එකට තමයි යන්නේ. එතකොට ඔයගලන්ට පේනවා US ඩොලර් එකට ඩිමාන්ඩ් එක ඇති වෙනකොට US ඩොලර් එක ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනවා. ඊට පස්සේ carry trade එක traders borrow in low rate currencies rate එක අඩු currencies අරගන්නවා and invest in high rate currencies. එතකොට අඩු currencies අඩු rate එකක් තියෙන currencies විකුණලා high rate එකක් දෙන currencies මිලදී ගන්නවා. invest කරනවා ඒකට. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම NSD JPY ගත්තොත් NSD JPY buy කරොත් හරිද swap එක අපිට එකතු වෙනවා. එතකොට අපිට swap එකෙන් profit කරන්න පුළුවන්. This directly links interest rate differentials to currency strength. එතකොට මේකත් බලපානවා intrinsic value එකේ සහ currency එකේ strength එකට. එතකොට high interest rate එකක් තියෙනවා නම් ඒ currency එකේ strength එක වැඩි වෙනවා. එහෙම කියලත් නෑ. හරිද? ගොඩක් ඒ කියන්නේ high interest rate වැඩි කරගෙන ගිය interest rate වැඩි කරගෙන ගියා සමහර වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා බලනවා interest rate වැඩි කරගෙන ගියාට ඒක පවතින්න පුළුවන්ද කියන එක. අනිත් පැත්තෙන් unemployment rate එක වැඩි වෙලා GDP එක අඩු වුණොත් unemployment rate එක අඩු වෙලා GDP එක අඩු වුණොත් interest rate වැඩි කරාට මිනිස්සු බයයි recession එකකට එයිද කියලා. recession එකක් කියන්නේ ආර්ථිකයේ කඩාවැටීමක් එන්න බලපානවා. හරිද? ඒ කියන්නේ රට ඇතුළට සල්ලි එන එක අඩුයි. හැබැයි ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා තියෙනවා. එතකොට ආර්ථික කඩාවැටීමක් එන්න පුළුවන්ද කියලා රීසෙෂන් එකකට එන්න පුළුවන්ද කියන එක බලනවා. එතකොට ඒකත් බලපානවා. එතකොට ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරනකොට අනිත් පැත්තෙනුත් බලන්න ඕනේ අනිත් දේවලුත් ඒහා සමානව යනවද කියන එක. හරිද? unemployment rate එක වැඩි වෙන්න ඕනේ. GDP එක වැඩි වෙන්න ඕනේ. හරිද? මේ වගේ දේවල් බලන්න ඕනේ. Inflation expectation control. High rate often control inflation. එතකොට උද්දමනය කියන එක control කරනවා high rates, stabilizing a currency's purchasing power. හරිද? interest rate එක inflation expectation control. එතකොට inflation එකක් control කරන්න තමයි ඒ කියන්නේ inflation එකක් කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමක්. ඒක control කරන්න තමයි high interest rate එකක් ගේන්නේ. ඒකෙන් ඒ currency එකේ purchasing power එක වැඩි කරනවා. හරිද? A stable currency high intrinsic value. හරිද? stable currency එකක් තියෙනවා නම් ඒකේ intrinsic value එකත් වැඩි වෙනවා. එතකොට ඒකයි මම කිව්වේ rate එක වැඩි කරනවා විතරක් නෙමෙයි ඒකේ අනිත් පැත්තත් බලන්න ඕනේ. හරිද? trade balance එක බලන්න ඕනේ.
ඒ දේවල් බලන්න ඕනේ. example USD JPY ගත්තොත් if US 10 years yield rise to 5% while Japan stays at zero, investors flock to USD. එතකොට rate එක වැඩි තැනට තමයි යන්නේ. USD JPY intrinsic value rises even speculation temporarily push it lower. හරිද? එතකොට වැඩි වේගන යද්දී speculation කියන්නේ මොනවද? බලාපොරොත්තු වෙන එක ඒ කියන්නේ අනිත් පැත්තට ඒක අඩු වෙනවා. Euro USD if European Central Bank signals cutting rate while Fed hold high rate. එතකොට European Central Bank එක rate cut එකට යනවා. Fed එක තියෙන rate එක holds high rate. high rate එකක් ඒ කට්ටිය තියාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? Euro weakness intrinsically. හරිද? ටික ටික European Central Bank එක තියෙන යුරෝ එක වීක් වේගන යනවා. එතකොට මේක එකපාර වෙන්නේ නැහැ. හරිද? රේට් කට් එකකට කලින් ඉඳන්ම තමයි මේක වෙනස් වෙගෙන යන්නේ. එතකොට රේට් හයි එකක් වගේ යනවා නම් එකපාරම මේ රේට් එක රිලීස් වෙන වෙලාවේ මාකට් එක අප් වෙන්නේ නැහැ. හරිද? කලින් ඉඳන් තමයි ඒක වෙන්නේ. හරිද? රේට් කට් එකක් හරි රේට් හයික් එකක් හරි වෙනවා නම් රේට් හයික් එකක් වෙනවා නම් හයික් වෙන දවසේ රේට් එක ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන දවසේ ලොකුවට කරන්සි එකට ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙගෙන ප්‍රයිස් එක වැඩි වෙන්නේ නැහැ. ඊට කලින් ඉඳන් හරිද එක්ස්පෙක්ට් කරන්නේ රේට් එක වැඩි වෙනවා නම් ටික ටික ඒ වැඩි වෙන දවස වෙනකම්ම ටික ටික ඩිමාන්ඩ් එක වැඩි වෙලා intrinsic value එක වැඩි වෙන්නේ. Summary: interest rate and yields equal foundation of intrinsic value. Intrinsic value එකට interest rate එක yield එක බලපානවා central banks වල. High rate yields attract capital. High rates yields capital එක attract කරගන්නවා boosting demand and intrinsic value. Demand එක boost වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනවා demand එක ටික ටික වැඩි වෙනවා. ඒකත් එක්ක intrinsic value එක වැඩි වෙනවා. Low rate yields reduce attractiveness. හරිද? Low rates තියෙන ඒවා attraction එක අඩු කරනවා. Weakening intrinsic value. Intrinsic value එක අඩු කරනවා. Traders always compare relative rates. හරිද? හැමතිස්සෙම අපි currency pairs වල trade කරනවා නම් ඒ රටවල් වල තියෙන currency තියෙන rates compare කරලා බලනවා. US versus Europe versus Japan. හරිද? ඒවත් එක්ක බලලා this difference often drives long term currency trends. එතකොට මේවා බලපානවා ඒ currency trend එක යන පැත්ත වෙනස් කරන්න. දැන් මෙතන ගත්තොත් එහෙම නිල් පාටින් පෙන්වන්නේ US මොකක්ද blue line shows US 10 years treasury yields. හරිද? US වල treasury yields වල බැදුම් කරවල rate එක වැඩි වෙගෙන යන එක තමයි නිල් පාටින් පෙන්වන්නේ. එතකොට කොළ පාටින් පෙන්වන්නේ USD JPY up වෙන එක. Green line dash line shows USD JPY scale down to fit the same chart. එතකොට බලන්න අරකේ treasury yields වැඩි වෙනකොට මේකෙත් value එක USD වල rate එක ඒ කියන්නේ උඩට value එක උඩට ගිහිලා තියෙනවා. එතකොට මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. You can see that the yields rise. හරිද? බෙදුම් කර වැඩි වේගන යද්දී බෙදුම් කර වැඩි කරගෙන යද්දී USD JPY එකත් uptrend එක තමයි ගිහිලා තියෙන්නේ. Meaning the USD strength against JPY. USD එක strong වෙලා තියෙනවා JPY එකට වඩා. මොකද because investors chase higher US return. ඇමරිකාවෙන් high return එකක් ගන්න ඕනේ හින්දා US dollar වලට තමයි වැඩිපුර invest කරලා තියෙන්නේ. This illustrate how bond yields and interest rate බෙදුම් කර නේද? බෙදුම් කර ඊට පස්සේ interest rate එක කොහොමද
currency එකක intrinsic value එකට බලපාන්නේ කියන එක. එතකොට මේ කොටසෙන් අපි ඉගෙන ගත්තේ central bank එකක තියෙන දේවල්. හරිද? central bank එකකින් එවන yields rate එතකොට interest rate අඩු වෙනකොට වැඩි වෙනකොට රටවල් අතරේ ඒක කොහොමද intrinsic value එකට බලපාන්නේ කියන එක. හරි. ඔය කොටසේ මොනවා හරි කාට හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඊළඟට අපි බලමු how import and export affect to intrinsic value. export import කරන ඒවා කොහොමද intrinsic value එකට බලපාන්නේ කියන එක. හරිද? trade balance කියලා එකක් තියෙනවා. එතකොට trade balance එක කියන්නේ exports වලින් අඩු කරන්න ඕනේ imports. හරිද? රටක වැඩි වෙන්න ඕනේ exports ද imports ද? export export වැඩි වෙන්න ඕනේ. හරිද? එතකොට export වැඩි නම් imports වලට වඩා අපි කියනවා trade surplus එකක්. හරි. අතිරික්තයක් තියෙනවා. Foreign buyers must convert their money into exports currency. Exporters currency. ඒ කියන්නේ export කරන රටේ currency එකට convert කරගන්න ඕනේ buyers ලා. උදාහරණයක් අපි ජපානයෙන් වාහන ගන්නකොට අපි කරන්න ඕනේ yen වලට හරවලා තමයි yen වලින් තමයි අපි සල්ලි යවන්න ඕනේ ජපානයට. හරිද? increase demand for that currency. ඒක ඒ හේතුව නිසා ඒ currency එකට demand එකක් ඇති වෙනවා. currency එකට demand එකක් ඇති වෙනවා කියන්නේ හරිද? ඒ රටේ intrinsic value එක වැඩි වෙනවා. හරිද? අනිත් පැත්ත ගියොත් imports වැඩි export වලට වඩා. එතකොට trade deficit එකක් තමයි තියෙන්නේ. හරිද? trade deficit එක the country spend more foreign currency to pay for import. රටක් විදේශ රටක දේවල් අපිට import කරන්න ගොඩක් සල්ලි යොදවනවා නම් හරිද? increase supply of its own currency on the forex market. ඒ කියන්නේ රටේ සල්ලි යොදවනවා ඒ වගේ දේවල් වලට. එතකොට සල්ලි ගොඩක් අපි පිටරට සල්ලි වලට ටර්න් කරනවා, කන්වර්ට් කරනවා. එතකොට අපේ සල්ලි වල ඒ කියන්නේ increase supply එක තමයි වැඩි වෙන්නේ. එතකොට supply එක වැඩි වෙනකොට intrinsic value එක weak වෙනවා. demand වෙනකොට intrinsic value එක වැඩි වෙනවා. supply වෙනකොට අපේ සල්ලි පිටරටවල් වලට යවනකොට intrinsic value එක weak වෙනවා. හරිද? එතකොට වාහන ගෙන්නන එක හරිද චීනෙන් එක එක ප්ලාස්ටික් බඩු සෙල්ලම් බඩු අනම්මනම් ගෙන්නන එක රටට හොඳ නැහැ. ඉතින් ඒ දේවල් මිනිස්සුත් තේරුම් ගන්න ඕනේ. අපි දැන් සමහර කට්ටිය බොරුවට වාහන ගන්නවා. හරිද? ඉඳලා රට වාහන ගේන්න ඕපන් කරපු ගමන් තියෙන අය තව වාහන ගන්නවා. හරිද? දැන් බලන්න ලංකාවේ ගත්තොත් එහෙම වාහන තව ට්‍රැෆික් එක වැඩි. හරි? නෝනලත් වාහනයක් තියෙනවා, හස්බන්ඩ්ටත් වාහනයක් තියෙනවා, ළමයි 3 දෙනෙක් ඉන්නවනම් ළමයි 3 දෙනාටත් වාහන තියෙනවා. හරිද? බොරුවට වාහන අරගෙන තමන්ගේ පව එක පෙන්වන්න වාහන ගන්නවා. හරිද? අවශ්‍යතාවයකට නෙමෙයි ගන්නෙ. හරිද? මේ අවශ්‍යතාවයකට නෙමෙයි ගන්නෙ අනවශ්‍ය දේවල් වලට ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ රටේ තියෙන import වැඩි වෙනකොට ඒක රටට එච්චර සුබ දෙයක් නෙමෙයි. හරි? How export strengthen a currency? When a currency exports goods services, හරිද? රටක් ඒ කට්ටිය එක්ස්පෝර්ට් කරනවා භාණ්ඩ හා සේවා, හරිද? cars, oil, software දැන් services ගත්තොත් එහෙම software හදලා දෙන එක. හරිද? ලංකාවෙන් ගොඩක් කරනවා company softwares හදලා ඒ කියන්නේ service එකක් තමයි පිටරටවල් වලට දෙන්නේ. හරිද? tourism. එතකොට foreign buyers pay in local currency. හරිද? අපේ රටේ වෙන්නේ software විකුණන එක කරනවා. හරිද? Fiverr ඒවා හරහා software විකුණනවා වෙනම companies උත් තියෙනවා. හරිද? Voltsa 99x එතකොට ඔය වගේ ගොඩක් companies තියෙනවා. හරිද? එතකොට මේවා පිටරට වලට software විකුණනවා tourism ලංකාවට touristලා ගේන ඒවා. එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? foreign buyers pay in local currency. හරිද?
ලෝකල් කරන්සි වලට හරව ගන්නවා. ඒකෙන් වෙන්නේ export imports වලින් exports වලින් intrinsic value එක වැඩි වෙනවා. Example, if Germany export car worldwide. හරිද? ජර්මනිය ලෝකෙටම කාර් දෙනවා. හොඳ ඒ කියන්නේ European cars හරිද? මොනවද? මම හිතන්නේ Audi ඒ වගේ ඒවා German cars. හරිද? එතකොට buyers need euro, demand for euro increase. එතකොට buyers ලා euro අරගන්නවා. ඒ කියන්නේ euro වලට convert කරගන්නවා ඒ රටේ සල්ලි ඒ වාහන ගන්න. ඒකත් එක්ක demand එකක් ඇති වෙලා intrinsic value එක euro වල වැඩි වෙනවා. Strong export economies. Either Germany, China, Japan usually have strong intrinsic currency value. එතකොට export කරන හින්දා export කරන රටවල් වල currency එකේ intrinsic value එක වැඩි වෙනවා. How imports weaken a currency? Heavily imports must buy foreign currency to pay for goods. එතකොට අපි දැන් ජපානෙන් චීනෙන් බඩු ගන්නකොට අපි අපේ සල්ලි හරව ගන්න වෙනවා අනිත් සල්ලි වලට. හරිද? කන්වර්ට් කරගන්න වෙනවා. හරිද? එතකොට ඒ සල්ලි අපි ගෙවන්න වෙනවා ඒ රටවල් වලට භාණ්ඩ හා සේවාවල් ලබා ගන්න. Example, if Sri Lanka imports oil in USD, it must sell LKR to buy USD. LKR supply එක වැඩි වෙනවා. හරිද? US demand එක වැඩි වෙනවා. එතකොට අපි අපේ සල්ලි කන්වර්ට් කරගන්නකොට විදේශ සල්ලි වලට supply එක වැඩි වෙනවා. demand එක ඒ රටවල් වල තියෙන currency එකේ demand එක වැඩි වෙනවා. ඒ දේ එකත් එක්ක. This weaken the LKR intrinsic value over time. එතකොට කාලයත් එක්ක අපි imports වැඩි කරගන්නකොට අපේ තියෙන value එක අඩු වෙනවා. ඒවා රටවල් එක්ක ඒ දේවල් බලපානවා. Capital flow and balance of payment. Trade balance is part of the current account. Trade balance එක තමයි රටක central bank එකේ current account එක ගත්තොත් එහෙම trade balance එක ඒකේ කොටසක් which reflects the overall economic strength. හරිද? එතකොට trade balance එක බලපානවා ඒ රටේ economical strength එකට. Countries with consistent trade surplus accumulate foreign reserves. හරිද? එතකොට හැමතිස්සෙම සර්ප්ලස් එකක් අතිරික්තයක් ඇති කරගන්න රටවල. ඒ කියන්නේ පුළුවන් තරම් එක්ස්පෝර්ට්ස් වැඩි කරලා ඉම්පෝර්ට්ස් අඩු කරපුවාම හරිද? සර්ප්ලස් එකක් ඇති වෙනවා. හරිද? ෆොරින් රිසර්ව්ස් වල ගොඩක් එතකොට රට ඇතුලේ සල්ලි ගොඩක් ගැවසෙනවා. තියෙනවා. එතකොට ඒක බලපානවා අපි හැමතිස්සෙම සර්ප්ලස් එකක් තමයි ඇති කරගන්න ඕනේ. Countries with a large trade deficits. හරිද? එතකොට ලොකු deficit එකක්. ඒ කියන්නේ ගොඩක් මුදල් රටින් පිට රටවල් වලට යනවනම්. හරිද? Like the US need to attract capital inflow. Foreign investment අපි ගන්න ඕනේ to support their currency. එතකොට ඇමරිකාව වගේ කරන්නේ ඇමරිකාවේ ලොකුවට productions යන්නේ නැහැ. එතකොට ඒ කට්ටිය කරන්නේ ඒ කට්ටිය ගොඩක් imports කරන රටක්. එතකොට ඒකේ ඩෙෆිසිට් එක වැඩි වෙනකොට ඒක කන්ට්‍රෝල් කරන්න foreign investment ගන්න ඕනේ ඒ රටවල් වලට. එතකොට ඇමරිකාව කරන්නේ ඒ රටවල් වල තියෙන companies වලට investors ලා වැඩි කරගන්න එක තමයි ඒ කට්ටිය කරන්නේ trade balance එක control කරන්න. Examples in forex, Japanese yen, export driven economy. Cars, electronics, surplus keep yen strong intrinsically despite zero interest rate. හරිද? ඒ කට්ටිය ජපාන් කියන්නේ export වැඩි රටක්. export driven economy එකක්. එතකොට ඒ කට්ටිය ආර්ථිකය හදාගන්නේ cars, electronics ඒ වගේ දේවල් හදලා විකුණලා වෙන රටවල් වලට විකුණලා. එතකොට ඒ කට්ටිය ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝන්ගේ බැංකුවල සල්ලි තිබ්බා කියලා ඉන්ට්‍රස්ට් එකක් දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්වෙස්ටර්ස් ලාගෙන් නෙමෙයි හොයන්නේ එක්ස්පෝර්ට් වලින්. හරිද? US dollar run chronic trade deficits. හරිද? imports වැඩි export වලට වඩා.
හරිද? එතකොට ඒක කන්ට්‍රෝල් කරන්න. එතකොට ඒ කට්ටියගේ ට්‍රේඩ් බැලන්ස් එක ඍණ යනවා. හරිද? But the USD hold strong intrinsic value because foreign invest in US assets. එතකොට මේ කට්ටිය කරන්නේ රේට් එක වැඩි කරලා හරිද? ස්ටොක්ස් වල, බොන්ඩ්ස් වල, ට්‍රෙෂරිස් වල ඉන්වෙස්ටර්ස්ලා ඒ කට්ටිය පිට රටින් ගෙන්නනවා. ඒකෙන් තමයි ඒ කට්ටිය high intrinsic strong intrinsic value එකක් ඒ කට්ටිය තියාගෙන ඉන්නේ. හරිද? Oil exporters versus oil importers versus exporters. Oil exporters, Saudi Arabia, Norway, strengthen when oil prices rise, more foreign demand for their currency. එතකොට oil මිල වැඩි වෙනකොට මේ කට්ටියගේ intrinsic value එක වැඩි වෙනවා. Oil importers, හරිද? ඉන්දියා, ශ්‍රී ලංකාව වගේ oil නැති රටවල් weaken when oil price rise, more USD need. එතකොට oil price එක වැඩි වෙනකොට ලංකාව වගේ රටවල් වලට වැඩි මුදලක් යනවා US ඩොලර් වලට කන්වර්ට් කරගෙන oil ගන්න. එතකොට අපි import and exports ගැන කතා කරේ. exports වැඩි වෙනකොට currency demand එක වැඩි වෙනවා, intrinsic value එක වැඩි වෙනවා. imports වැඩි වෙනකොට currency supply එක වැඩි වෙනවා. එතකොට currency supply එක වැඩි වෙනකොට intrinsic value එක අඩු වෙනවා. හරි? long term intrinsic value reflects whether country is a net exporter strong and net importer weak. හරිද? හොඳ export පැත්ත වෙනවා නම් intrinsic value එක strong වෙනවා. importer කෙනෙක් නම් weak වෙනවා. ඊළඟට අපි බලමු අපිට තව පොඩි කොටසක් තියෙන කරන්න how political stability and international affairs affect to intrinsic value. එද politically අපි stable නම් හරිද අපි politically රටක් stable නම් සහ international affairs කොහොමද ඒ රටේ intrinsic value එකට currency එකේ intrinsic value එකට බලපාන්නේ කියන එක තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? politically stable නම් හරිද? political stability එක වැඩි නම් investor confidence investors ලාට confidence එකක් තියෙනවා ඒ රටේ invest කරන්න stable government හරිද? predictable law අපිට law එක ගැන predict කරන්න පුළුවන් මේ වගේ නීතියක් තමයි මේකේ තියෙන්නේ tax policies ඒ කට්ටියගේ වෙනස් කරන්නේ නැහැ and business environment එතකොට tax අඩුයි නම් හරිද tax අඩුයි නම් ඒ රටේ companies වලට productions වලට ඒක ගොඩක් high return එකක් ඒ companies වලට එනවා. එතකොට tax අඩු වෙනකොට production එක වැඩි වෙනවා. හරිද production එක වැඩි වෙනවා කියන්නේ රටක GDP එක වැඩි වෙනවා. GDP එක වැඩි වෙනවා කියන්නේ intrinsic value එක වැඩි වෙනවා. හරිද business environment එකක් stable government එකක් ගත්තොත් හරිද predictable law එකක් tax policies business environment එකක් ඇති වෙනවා. ඔයගොල්ලෝ බලන්න පහුගිය ගෝඨාභය ජනාධිපති වෙලා ඉන්නකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට ස්ටොක් ඒ කියන්නේ රටක මුල් ටිකේ ස්ටොක් මාකට් එක හයි රේට් එකකට ගියා මිනිස්සු ගොඩක් කැමති වුණා ගොඩක් දේවල් කරා නේද මේ චිත්‍ර ඇඳා නම්මන මිනිස්සු තරුණ කට්ටිය එහෙන කැමැත්තෙන් හිටියේ හැබැයි පස්සේ කොවිඩ් වලින් පස්සේ රටේ ආර්ථිකය අර්බුදකාරී ලෙස වෙනස් වෙච්ච හින්දා රටක ඒ ගවර්න්මන්ට් එක රජය අන්ස්ටේබල් වුණා ඒකත් එක්ක ස්ටොක් මාකට් එක සෑහෙන්න පල්ලෙහාට බැස්සා හරිද investors feel safer putting money into that current country stocks bonds companies එතකොට රටක් හොඳට තියෙනවා නම් ඒ රටට investors ලා සල්ලි දානවා රේට් එක කොච්චර වැඩි කරත්
රටක් ස්ටේබල් නැත්තම් ඉන්ට්‍රස්ට් රේට් කොච්චර වැඩි කරත් ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නේ නැහැ. බයක් ඇති වෙනවා. හරිද? යුද්ධයක්, රට අස්ථාවරභාවයක් තියෙද්දි කිසිම කෙනෙක් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරත් සල්ලි යොදවන්නේ නැහැ. more investment inflow එකක්, ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් ඇතුළට එනවා නම් high demand එකක් ඇති වෙනවා currency එකට. එතකොට currency එකට demand එකක් ඇති වෙනවා කියන්නේ intrinsic value එක වැඩි වෙනවා. example Switzerland CHF highly stable, හරිද? stable රටක්. ඒ වගේම safe haven reputation එකක් තියෙනවා. ඒ කියන්නේ රටක ලෝකේ අර්බුදකාරී තත්ත්වයක් ආවොත් safe haven asset එකක් විදිහට ගන්නවා Swiss franc, හරිද? ඊට පස්සේ Japanese yen, ඊට පස්සේ US dollar, gold, ඒ වගේ safe haven reputation එකක් තියෙනවා Swiss franc වලට. එතකොට ඒකත් එක්ක strong intrinsic value එකක් තියෙනවා. ඒ කියන්නේ geopolitical tension එකක් ඇති වෙච්ච ගමන් Swiss franc වලටත් අපිට හොඳ intrinsic value එකක් ඒකට ඇති වෙනවා මිනිස්සු ඒවා purchase කරන්න යන හින්දා. LKR Sri Lanka political instability in 2022 crisis sharp currency depreciation එකක් ඇති වුණා. හරිද? එතකොට ඒකත් එක්ක රටේ ඩොලර් එකක් අපිට පර්චේස් කරන්න 380 ගණන් 90 ගණන් 400කට කිට්ටු වෙන්න ගියා ඒ කාලේදී. හරිද? ඩොලර් එක රුපියල් 200ට තිබ්බ එක 400ට වගේ ගියා ඒ ක්‍රයිසිස් එකත් එක්ක. Political instability, weakness currencies, uncertainty. හරිද? අනිශ්චිතතාවයක් තියෙනකොට ඉලෙක්ෂන් එකක්, කරප්ෂන් එකක්, ඒ කියන්නේ අර්බුදකාරී තත්ත්වයක්, ප්‍රොටෙස්ට් එකක්, හරි regime changes, හරිද? අර්බුදකාරී තත්ත්වක තිබ්බහම උද්ඝෝෂණ ඒ වගේ දේවල් තිබ්බහම අස්ථාවරභාවයක් තිබ්බහම රිස්ක් එක වැඩි. Investors pull money out fearing loss or devaluation එකක් fear එකක් ඇති වෙනවා. ඒ රටේ ඉන්වෙස්ට් කරොත් තමන්ගේ සල්ලි නැති වෙයි කියලා හිතලා ඒ රටෙන් ඉන්වෙස්ටර්ස්ලා සල්ලි ගන්නවා. හරිද? Capital overflow, increase supply of local currency, intrinsic value fall. Example, Turkey, TRY, political interference with central bank plus instability causes long-term currency weakness despite high interest rate. හරිද? එතකොට මේකෙදි political unstable වෙලා high interest rate එකක් ගියත් ඒකේ රට unstable stable නැත්තම් intrinsic value එක අඩු වෙනවා. International affairs and geopolitics. These influence intrinsic value by changing real supply demand for currency. මේක බලපානවා රටක supply and demand ඒ රටේ currency එකට. War conflicts, යුද්ධ සහ මත ගැටුම් ඇති වෙනකොට wars destroy investor confidence, production and export. එතකොට war එකක් තියෙනකොට production පැත්ත, export පැත්ත කඩා වැටෙනවා, investors ලාගේ confidence නැති වෙනවා යුද්ධයක් ඇති වෙනකොට. හරි, දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ දැක්කා ඊශ්‍රායල්. හරිද? ඊශ්‍රායල් වල තිබ්බා ලෝක සමුළුව තිබ්බනේ. ඒකෙදි ඊශ්‍රායලයේ ජනාධිපති නෙතන්යාහු ස්පීච් එකක් කරනකොට අනිත් රටවල වල හිටපු කට්ටිය පුටු වලින් නැගිටලා ගියා. හරිද? ඒ කියන්නේ එයාට කැමති නැහැ ඒ දේවල් එක්ක. එතකොට එහෙම දෙයක් තියෙනකොට මිනිස්සු කැමති නැහැ ඒ රටේ ඉන්වෙස්ට් කරන්න, කන්ෆිඩන්ස් එක නැති වෙනවා. හරිද? ඒ රටත් එක්ක තරහ වෙනවා වගේනේ. හරිද?
ඒ දේවල් කරනකොට වෝ එකක් ඩිස්ට්‍රෝයි කරනවා ඉන්වෙස්ටර්ස් ලගේ එතකොට ඒ රටවල් වල හිටපු ඉන්වෙස්ටර්ස්ලා අයින් කරගන්නවා ඒ කට්ටියගේ ඉන්වෙස්ට්මන්ට් ඒ රටවල් වලින්. හරිද? එතකොට ප්‍රොඩක්ෂන් නවතිනවා. ඇයි? මිනිස්සු බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ බෝම්බ ප්‍රහාර අඩම්මනම් නේද කියලා. එතකොට මිනිස්සු හැංගෙනවා වැඩ කරන්නේ නැහැ. එහෙම. එතකොට එක්ස්පෝර්ට්ස් කඩා වැටෙනවා. මොකද ෆ්ලයිට්ස් වලට එක්ස්පෝර්ට් පැත්තට තියෙන ට්‍රාන්ස්පෝර්ට් පැත්ත බ්‍රේක් වෙන හින්දා. ඩොමස්ටික් කරන්සි වීක්නස්. හරිද? කරන්සි එක වීක් වෙනවා. සේෆ් හෙවන් කරන්සිස් වලට යනවා. සේෆ් හෙවන් කරන්සිස් strengthen because investors seek safety. සේෆ් හෙවන් ඇසට්ස් වලට තමා ඊට පස්සේ ගොඩක් වෙලාවට යන්නේ. Example, Russia-Ukraine war, RUB collapse initially while USD CHF strength. රෂයා යුක්‍රේන වෝ එකත් එක්ක ඒ කට්ටියගේ මම දැක්ක 114ක් ගෙවනවා. හරිද? sorry 117ක් ගෙවනවා. හරිද? ඔක්තෝබර් 24 තියෙන ඊළඟ මීටින් එක 117ක් ගෙවනවා. 17ක් ගෙවුවත් මිනිස්සු ගන්නෙ නෑ. මොකද රට අන්ස්ටේබල් හින්දා. හරිද? trade wars and sanctions. Sanctions reduce export import cut foreign demand for currency. හරිද? එතකොට trade wars කියන්නේ වෙළඳ යුද්ධ. හරිද? චීනයි ඇමරිකාවයි. හරිද? ඒවැ තියෙන ඒවා trade wars disrupt supply chain low economic strength. එතකොට trade war එකක් රටවල් අතර තිබ්බොත් ඒකත් බලපානවා ඒ රටවල් තියෙන ඕගලන්ට පේන්න ඇති පසු දැන් මාස දෙකකට තුනකට විතර කලින් US China trade war එකක් ගියා. ආයෙ පටන් ගත්තා නේ. ඒක ලොකුවට ගියේ නෑ. ඒකත් එක්ක ඒක ගොඩක් බලපෑවේ ඇමරිකාව ටැරිෆ් එක වැඩි කරා චීනයට. ওই දේවල් එක්ක තමා ඒකත් එක්ක ගොඩක් US ඩොලර් එක වීක් වෙන්න ගත්තා. Example US China trade war pressures on CNY and global risk aversion US demand surge. හරිද? මේකෙදි ප්‍රෙෂර් එක ගොඩක් ගියේ චයිනා පැත්තට. ඒකත් එක්ක US ඩොලර් එක demand වෙන්න ගත්තා. Alliance global agreements joining strong economic alliances EU ASEAN boost confidence. හරිද? එතකොට global agreements සමහර වෙලාවට currency එකක් strong වෙනවා සහ weak කරන ඒවාත් තියෙනවා. Leaving alliance create uncertainty. Brexit weak GBP because of uncertainty about trade deals and investment flows. හරිද? මේ වගේ ගිවිසුම් එක්ක කරන්සි වල supply demand වෙනස් වෙනවා. Safe haven currencies. Some currencies have intrinsic safe haven value in times of political international crisis. හරිද? දේශපාලනමය සහ ජාත්‍යන්තර වශයෙන් අර්බුදයකට පත් වෙච්චහම යුද්ධයකට වගේ ලොකු යුද්ධ අනිත් රටවල් එක්ක සම්බන්ධ වේගන යද්දී මිනිස්සු safe haven currencies වලට යනවා. safe haven currencies හරිද? safe haven assets විදියට gold යනවා. safe haven currencies විදියට USD JPY CHF වගේ ඒවට යනවා. මොකද ජපාන් වල යුද්ධ වලට ගොඩක් යන්නේ නැහැ. ස්විට්සර්ලන්ඩ් ඒ වගේ, නිව්සීලන්ඩ්ත් ඒ වගේ. හැබැයි US ඩොලර්ස් වල ඉකොනොමි එක strong ඒ කට්ටිය තියාගන්නවා backed by world's largest economy and reserve status. ඒකත් එක්ක මොකද හොඳ ලොකු ඉකොනොමි එකක් එක්ක තියෙන හින්දා US dollars ගන්නවා. Japan is stable, low external debt. හරිද? ණය අඩුයි. හරිද? පිටින් ගන්න ණය අඩුයි ජපානයේ. stable රටක්. investors reprioritize funds during crisis. එතකොට investors-ලා repatriate funds during crisis. එතකොට
ගොඩක් කට්ටිය ඉන්වෙස්ටර්ස්ලා ජපාන් වලට ජැපනීස්ෙන් බයි කරනවා. ස්විස් ෆ්‍රැන්ක් ස්විට්සර්ලන්ඩ් නියුට්‍රලි ඇන්ඩ් ස්ට්‍රොං ෆයිනෑන්ෂල් සිස්ටම්. එතකොට නියුට්‍රල් ඒ කියන්නේ යුද්ධ වලට යන්නේ නැහැ. ස්ට්‍රොං ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් ඒ කට්ටියගේ තියෙනවා. ඒකට අපි සම්මර් එකක් ගත්තොත් පොලිටිකලි ස්ටේබල් නම් ඉන්වෙස්ටර්ස්ලා ඇට්‍රැක්ෂන් එක වැඩි, ඒකෙන් ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනවා. politically unstable නම් හරිද drives capital outflow එක weakness intrinsic value. International affairs, wars, sanctions, alliances affect global flow, sometimes massive change in intrinsic value. එතකොට international affairs, wars ඒ වගේ තියෙනවා. In crisis, crisis එකක් ආවොත් එහෙම crisis වලදී crisis එකක් ආවොත් safe haven assets වලට demand එකක් ඇති වෙලා ඒවා intrinsic value එක වැඩි වෙනවා safe haven currencies වලට. හරි. geopolitical impacts effect to intrinsic value අන්තිම කොටසට අපි යන්නේ. හරිද? geopolitical tension එක කොහොමද බලපාන්නේ intrinsic value එකට? හරිද? wars and military conflict, war create economy damage. war එකක් තියනවා කියන්නේ ආර්ථිකය damage වෙනවා ගොඩක්, exports අඩු වෙනවා, investors ලා බය වෙනවා. හරිද? capital flight weakness, the local currencies intrinsic value. ඒ වගේම තමයි කියන්නේ ඒ රටේ තියෙන currency එක weak වෙනවා, intrinsic value එක අඩු වෙනවා. meanwhile safe haven ඒ හා සමානව safe haven currencies වල strength එක වැඩි වෙනවා. හරිද? මොකද ගොඩක් කට්ටිය දැන් මම ඒක කලිනුත් කතා කරා, ගොඩක් කට්ටිය safe haven assets, safe haven currencies වලට invest කරනවා වැඩි. energy and commodity geopolitics, currencies that export vital resources, oil, gas, metal වගේ export කරන රටවල් ගත්තොත් see intrinsic value tied to geopolitical control of those resources. If conflicts disrupt supply, export currencies rise. Exporters currencies rise. Importers weaken. එතකොට ඒ වගේ tension එකක් ඇති වෙච්චහම, conflict එකක් ඇති වෙච්චහම oil, gas, metal supply කරන, හරිද? එතකොට exports වැඩි වෙනවා. ඒවා එතකොට exporters ලාගේ currency එක වැඩි වෙනවා, importers ලාගේ currency එක weak වෙනවා. හරිද? example Middle East tension එක. Middle East වල tension එකක් ඇති වුණොත් එහෙම oil price වැඩි වෙනවා, boosting intrinsic value of oil export. හරිද? එතකොට oil export කරන රටවල් කැනඩා, නෝර්වේ, ඒ රටවල් වල intrinsic value එක වැඩි වෙනවා. ඒ වගේම oil import කරන රටවල් but hurts oil import කරන රටවල් වලට ඒකේ intrinsic value එක අඩු වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියට ලොකු මුදලක් ඕන වෙනවා. ඒ කියන්නේ oil වල දැන් මොකක් හරි oil දැන් අපි Middle East එකේ tension එකක් war එකක් ඇති වෙච්චහම oil price එක වැඩි වෙනවා. oil price එක වැඩි වෙනකොට oil produce කරන, oil export කරන රටවල් වලට intrinsic value එක වැඩි වෙනවා. හරිද? ඒකේ demand එකත් එක්ක. එතකොට ඒකත් එක්ක oil price එක වැඩි වෙනකොට oil export කරන රටවල් වලට intrinsic value එක වැඩි වෙනකොට oil import කරන රටවල් වලට වැඩි ප්‍රමාණයක් සල්ලි ඕනේ බොරතෙල් ගන්න. එතකොට imports වැඩි වෙනවා. imports වලට යන මුදල් වැඩි. එතකොට Indian rupees, Japanese yen, LKR ගොඩක් අපිට ඕන වෙනවා, මුදල් ඕන වෙනවා oil ගන්න. Canadian dollars වල intrinsic value එක oil වල Canadian dollars වල price එක වැඩි වෙනකොට. හරිද? එතකොට
ඒවා අපිට නවත්තන්න බැරි දේවල්. හරිද? ඒවත් ඉස්සරහට කතා කරනවා අපිට ඉන්ෆ්ලේෂන් එක භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙන එක කන්ට්‍රෝල් කරන්න බෑ. හරිද? කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවා තියෙනවා, කන්ට්‍රෝල් කරන්න බැරි ඒවා තියෙනවා. දැන් මේක ගත්තොත් එහෙම ඔයිල් ප්‍රයිස් එක වැඩි වෙනවා කියන එක ලංකාවට කන්ට්‍රෝල් කරන්න බෑ. හැබැයි ලංකාවට ඔයිල් ඕනේ. එතකොට අපිට ඔයිල් ගන්න වැඩි මුදලක් ඕන වෙනවා. මොකද ඔයිල් එක්ස්පෝර්ට් කරන කරන්සි වල ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙලා ප්‍රයිස් එක වැඩි වෙනවා. එතකොට අපිට වැඩි රුපියල් ගාණක් ඕනේ ඔයිල් ගන්න. රෂියා sanctions euro weaken European demand on Russian gas. එද ගෑස් වලට ගියපුවාම ඔය වගේ දේවල් වෙනවා. ඊට පස්සේ sanctions and trade restrictions. එතකොට sanctions reduce countries ability to trade export. sanctions කියන්නේ මොකද්ද? සම්බාධක සම්බාධක. හරි. හරි. සම්බාධක දාපුවාම reduce countries ability to එතකොට trade කරන්න export කරන්න අපිට අපහසු වෙනවා. Demand for that currency drops, intrinsic value falls. If sanctions block financial system like shift, capital overflow accelerate. Iran, Russia under sanctions සම්බාධක දානවා රටවල් වල ඉන්නේ. Local currencies lost global value. හරිද? දැන් මොනවාද? යුද්ධ ඇති වෙනකොට ඒ රටවල් වලට යන්න එපා. හරිද? ඉන්වෙස්ට් කරන්න එපා කියලා අනිත් රටවල් වලින් කියන උදාහරණයක් ගත්තොත් ලංකාවේ 2019 බෝම්බ ප්‍රහාරයත් එක්ක ටූරිසම් පැත්තේ අනිත් රටවල් රෂියා ඉංග්ලන්ඩ් ඒ වගේ රටවල් කිව්වා ලංකාවට යන්නේක අවදානම් සහගතයි. හරිද? එතකොට මිනිස්සු කරන්නේ ට්‍රැවල් කරන්න ලංකාවට ට්‍රැවල් කරන්න හිටපු මිනිස්සු ට්‍රැවල් කරන එක නවත්තනවා. එතකොට සැන්ක්ෂන් එක ගන්නනේ. හරිද? රෙස්ට්‍රික්ෂන් එතකොට සමහර ඒවා තනිකර රෙස්ට්‍රික්ට් කරලා තිබ්බ ලංකාවට එන එක. එතකොට ඒ වගේ දේවල් එක්ක රටට එන කැපිටල් එක අඩු වෙනවා. ඒකත් එක්ක එතකොට දැන් රෂියා යුද්ධෙත් එක්ක එතකොට දැන් ඊශ්‍රායල් යුද්ධෙත් එක්ක ඊශ්‍රායල් වලට අනිත් රටවල් සම්බාධක දාන්න පුළුවන්. sanctions එන්න පුළුවන්. ඒවත් එක්ක ඒ රටේ currency එක weak වෙනවා. Global alliance and rivalries. The strong alliances, NATO, EU, ASEAN provides economic and political security, boosting intrinsic currency value. Rivalries, US-China trade war, US-Iran tension, cause uncertainty and can weaken intrinsic value involve currency. එතකොට මේ සමහර ඒවා intrinsic value එක වැඩි වෙන්න පුළුවන් දාලා ඒ කියන්නේ රටවල් අතරේ තියෙන NATO ඒ වගේ දේවල් එක්ක තියෙන දේවල් වැඩි වෙනකොට politically secure වෙනකොට හරිද economically and politically ආර්ථිකමය සහ දේශපාලනික වශයෙන් ඒවා ශක්තිමත් වෙනකොට ඒ රටේ value එක currency value එක strong වෙලා boost වෙනවා. ඒ වගේම තමයි trade wars එතකොට tension එක US Iran tension එක US China trade war මේවත් එක්ක intrinsic value එක අඩු වෙන්න පුළුවන්. example Brexit, UK leaving Europe. Brexit එකෙන් ඇමරිකාව බ්‍රිතාන්‍යය අයින් වෙනවා යුරෝපියන් මේකෙන්. එතකොට GBP loss intrinsic value due to uncertainty in trade agreement. හරිද? වෙළඳ ගිවිසුම් එක්ක එතකොට වෙළඳ ගිවිසුම් එක ගෙවිසුමක්නේ Brexit කියන්නේ වෙළඳ ගිවිසුම් වලින් යුරෝපියන් තියෙන ඒවායින් බ්‍රිතාන්‍යය අයින් වෙන එක. එතකොට uncertainty එකක් තියෙනවා. ඒකත් එක්ක මොකද්ද බ්‍රිටිෂ් පවුන්ඩ් එක පල්ලෙහාට එනවා.
ඒ කියන්නේ ඉන්ට්‍රින්සික් වැලියු එක අඩු වෙනවා. ඊට පස්සේ ඇමරිකාවත් එක්ක ළඟදී එකක් තිබ්බා. ඒකෙන් බ්‍රිටිෂ් පවුන්ඩ් GBP එක ස්ට්‍රෝං වුණා. එතකොට අපි වෙළඳ ගිවිසුම් මේ තියෙන දේවල් ගැන බලන්න ඕනේ. Terrorism and security risk, ongoing terrorism and instability reduce foreign investment and tourism. හරිද? terrorist attack එකක් terrorism ඒ කියන්නේ පැත්ත වැඩි නම් ඒකත් weak වෙනවා. Weaken demand on local currency. Countries with strong security and global influence hold intrinsic value better. එතකොට රටක ආරක්ෂාව වැඩි නම් හරිද සුරක්ෂිතභාවය වැඩි නම් ග්ලෝබල් ඉන්ෆ්ලුවන්ස් එක and global influence ඒ කියන්නේ මිනිස්සු ඒ රටට එන එක ඉන්වෙස්ට් කරන එක පැමිණෙන එක ටූරිසම් පැත්ත වැඩි වෙනකොට ඉන්ට්‍රින්සික් වැලියු එක හොඳ පැත්තට හැරෙනවා. හරිද? safe haven flow in times of global geopolitical risk traders and investors rush to හැමතිස්සෙම මේ වගේ දේවල් ඇති වෙද්දී safe haven currencies වලට කට්ටිය ඉන්වෙස්ට් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට geopolitical instability wars sanctions conflicts හරිද? කියන්නේ රටවල් අතරේ යුද්ධ සම්බාධක මතභේද ඇති වෙනකොට weak වෙනවා ඒ රටේ intrinsic value එක. geopolitical control of resources එතකොට oil price gas gold වැඩි වෙනකොට ඒවා oil prices ඒ කියන්නේ oil gas gold ඒ වගේ දේවල් commodities වැඩි වෙනකොට ඒ රටේ export කරන රටවල් boost exporters currency ඒවා export කරන මේ රටවල් වල currency එක intrinsic value එක high වෙනවා import කරන රටවල්. එතකොට oil gas gold import කරන රටවල් වල intrinsic value එක අඩු වෙගෙන යනවා. alliances and stability increase investors confidence හරිද? එතකොට ගිවිසුම් සහ ඒ දේවල් කියන්නේ වෙළඳ ගිවිසුම් වගේ දේවල් එක්ක increase investors confidence strong ඒ කියන්නේ investors ලගේ confidence එක වැඩි වෙනකොට ඒ රටේ තියෙන currency එකේ intrinsic value එක වැඩි වෙනවා. global crisis ලෝකේ crisis එකක් ආපුවහම ගොඩක් මිනිස්සු safe haven currencies වලට යන හින්දා ඒ safe haven demand එකක් තියෙන currencies USD JPY CHF ඒවාගේ intrinsic value එක වැඩි වෙනවා. හරි ඔන්න ඔය දේවල් එක්ක තමා රටක කරන්සි එකක intrinsic value එක වෙනස් වෙන්නේ. ඉතින් ඔය දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. ලබන සතියේ අපි ඉකොනොමි එක ගැන කතා කරනවා. හරිද? ඉකොනොමි එක කොහොමද සහ සෙන්ට්‍රල් බැංක්ස් ඒ දේවල් වල තියෙන දේවල් බලන්නේ කොහොමද කියලා. හරි. හරි එහෙනම් අපි අදට නවත්තමු. කාට හරි ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවද? හරි අපි එහෙනම් ලබන සතියේ අපේ ඊළඟ පාඩම කරමු. ඉකොනොමි එක ගැන කතා කරමු. ඒවට බලපාන දේවල්. හරි එහෙනම් අද අපි ලියවෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. good night recording කරනවා. Hi, good night, sir. good night. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.